සියලු දෙනාටම ආයුබෝවන් කියලා අපේ channel එකට ඕගොල්ලෝ හැමදෙනාම පිළිගන්නවා. ඉතින් අද ඕගොල්ලන්ට කතා කරන්න අරන් ආවේ තවත් ඉතා වැදගත් job vacancy එකක් සම්බන්ධවයි. ඉතින් අද කතා කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගැසට් කරලා තියෙන මේ පුරප්පාඩු සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලන්ට මම ආදරයෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. ඕගොල්ලෝ වෙනුවෙන් ලොකු සේවයක් මේ කරන්නේ. එහෙම නැතුව කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි. ඉතින් ඔබට සේවයක් ඉෂ්ට වුණා කියලා හිතෙනවා නම් අපේ channel එක මේකෙන් subscribe කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් අපි කතා නැතුව එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ පුරප්පාඩු සඳහා අපි ආයෝජන කරන විදිය පිළිබඳව. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවා ඇති 2025 9/26 වෙනි දින රජය මගින් ලිකුත් කරලා තියෙන ගැසට් පත්‍රය. ඉතින් මේකේ උලින්ම ඔයගොල්ලන්ට තේනවා කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩු කිහිපයක් ඇති බව මුලින්ම දන්වලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් අපේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එක විදියට මම ඔයගොල්ලන්ට මේක සඳහා දාන ඇප්ලිකේෂන් එක වගේම මේ ගැසට් එක තොරතුරු පත්‍රිකාව ඔයගොල්ලන්ට ඒ වගේ ලින්ක් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම දානවා. ඉතින් මේකේ වැඩි විස්තර ඔයගොල්ලන්ට ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ අත්‍යවශ්‍ය කොටස් ටික විතරක් ඔයගොල්ලන්ට විස්තර කරගෙන යන්නම්. බඳවා ගැනීමට අපේක්ෂිත තනතුරු කියලා මුලින්ම තියෙනවා. ඉතින් තනතුරු වර්ග 6ක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ශේෂ්ත්‍ර මුරකරු, ලොරි සහායක, උදව්කරු, පරීක්ෂණාගාර සහායක, රසායනාගාර කම්කරු, ග්‍රීස සැලසුම් මුද්‍රණකරු, උදව්කරු. ඉතින් මේ වේකන්සි තමයි අපිට දැනට ලැබිලා තියෙන්නේ. ඉතින් පුරප්පාඩු සංඛ්‍යාව ඕගොල්ලොන්ට පල්ලෙහින් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් 45යි 5යි 37යි ආදී වශයෙන් බඳවා ගන්නා ශ්‍රේණි පිළිබඳවත් විස්තර තුන්වෙනි ශ්‍රේණිය තමයි සියලුම වෘත්තීන් බඳවා ගන්නෙ. ඉතින් ඒ තනතුරු වල රාජකාරී ස්වභාවය මම ඕගොල්ලන්ට විස්තර කරන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගෙන මේ ටික කියවා ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ එක එක වෘත්තීන් සඳහා මොනවාද අපිට කරන්න තියෙන්නේ, අපේ රාජකාරී කාර්ය මොනවාද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ එකින් එකට ඒ හා සම්බන්ධව විස්තර කරලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ටික බලා ගන්න. ඉතින් බඳවා ගැනීමේ ක්‍රමය කියන තැන මම ඔයගොල්ලන්ට ටිකක් කියන්නම්. ඉතින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මේක බඳවා ගන්නවා කියලා කියන්නේ. ඉතින් පහත සඳහන් නිර්ණායක හා සුදුසුකම් පරීක්ෂා කරනවා කියලා තියෙනවා. අතිරේක අධ්‍යාපන සුදුසුකම් ලකුණු 25යි, පළපුරුද්ද සඳහා 40%ක්, ඒ වගේම වෘත්තීය සුදුසුකම් 20යි, විෂය බාහිර ක්‍රියාකාරකම් 10යි, සම්මුඛ පරීක්ෂණයේ දක්වන ලද කුසලතාවය ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට මේ සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දීමේ පිළිවෙල. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වැටුප් හා සම්බන්ධ විස්තර මෙතන දාලා තියෙනවා. මෙන්න මේක ඔයගොල්ලෝ කියව ගන්න. ඊට අමතරව සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි කියලා මෙතන ඕගොල්ලෝගේ දාලා තියෙනවා. පත්වීම ස්ථිරයි කියලා තියෙනවා. එතකොට දුවත් ඔබ වර්ෂ 3ක පමණ පරිවාස කාලයක් මේ සේවයේ යෙදී සිටිය යුතුයි කියලා දක්වලා තියෙනවා. ඉතින් තවත් මෙතන විස්තර තියෙනවා. අදාළ තනතුරු ස්ථිර කිරීම සඳහා තුන්වෙනි ශ්‍රේණියට බණවාගෙන වසර 3ක් ඇතුළත බඳවා ගැනීමේ පටිපාටිය සඳහන් පරිදි පළවෙනි කාර්යක්ෂම කඩින් පරීක්ෂණ සමත් විය යුතුයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මේ දකුණු පැත්තෙන් වයස් සීමාවන් කියලා. අයදුම්පත බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු යුතු අතර අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තියෙනවා. ඉතින් වැදගත්ම දෙයක් තමයි අධ්‍යාපන සුදුසුකම් කියන අවශ්‍ය සුදුසුකම් වලට ඕගොල්ලන්ට දාලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම ඕගොල්ලන්ට පැහැදිලි ඇති. වාර දෙකකට නොවැඩි ගණනකදී විෂයන් 6කින් සම්මාන දෙකක් සහිතව සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න ඕන කියලා තමයි තියෙන්නේ.
එහෙම නැත්නම් ඕගොල්ලන්ට කියලා තියෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රයක 2010 අනුව ජාතික වෘත්තීය සුදුසුකම් NVQ level 3 සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා. වෘත්තීය සුදුසුකම් කියලා තියෙනවා තනතුරු අදාළව ලබා ඇති වෘත්තීය සුදුසුකම් විශේෂ සුදුසුකමක්සේ සලකනවා කියලා මෙතන දන්වලා තිබෙනවා. ඉතින් පළපුරුද්ද ගැනත් මෙතන දන්වලා තියෙනවා. තනතුරට අදාළව ලබා ඇති වෘත්තීය පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනවා කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඊට පල්ලෙහින් තියෙනවා කායික සුදුසුකම්. සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි කියලාත් ඔයගොල්ලෝ වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් වෙනත් සුදුසුකම් කියන කොටසට මම ඊළඟට යනවා. පළවෙනි එක තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. අයදුම්කර විශිෂ්ට චරිතයක් යුක්ත විය යුතුයි. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ලෙස පිළිගනු ලබන්නේ අයදුම්කරුවන් 5 හා 6 ඡේදවල සඳහන් සුදුසුකම් 2025 ඔක්තෝබර් 26 දිනට හෝ ඊට පෙර සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබේ නම් පමණයි කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් තවත් වැදගත් කොටසක් මෙතන තියෙනවා අයදුම්පත සකස් කිරීම හා ඉදිරිපත් කිරීම. ඉතින් මෙතන තියෙනවා මේ නිවේදනයේ අවසානයේ දක්වා ඇති ආදාය අනුපත පත ඒපෝ ප්‍රමාණය කඩදාසි දෙපැත්තෙන් ප්‍රයෝජන ගමින් තමන් විසින් ඉල්ලුම් කර සකස් කරගත යුතුයි කියලා. මේ කියන්නේ මේ ආයුධම් පත්‍රය ඕගොල්ලන්ට මම දාලා තිනවා. මේක print out ගන්නකොට ඕගොල්ලෝ මතක තියාගන්න කොලේ දෙපැත්තම print out එක එන විදියට ගන්න. ඉතින් අංක 1 සිට 3 දක්වා පිටුවේද අංක 4 පා දෙවන පිටුවේද අංක 6 7 දෙවන පිටුවේද 9 සිව්වන පිටුව තුන පද ඉල්ලුම් පත්‍රය සැකසිය යුතුයි කියලා ඉල්ලුම් පත්‍රය සකස් කරන ආකාරය පිළිබඳ මෙතන විස්තර තියෙනවා. ඕගොල්ලෝ මේකත් පොඩ්ඩක් අවධානයෙන් කියවලා බලන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා ආයුධම් පත සකස් කළ යුත්තේ තමා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින භාෂා මාධ්‍යයෙන් පමණයි. ඉතින් මේක ඕගොල්ලෝ අනිවාර්යෙන් සිංහල භාෂාවෙන් ආයුධම් පත්‍රය සකස් කරගන්න කියලා තමයි මේ කියන්නේ. තනතුරු එකකට වැඩි ප්‍රමාණයක් සඳහා ආයුධම් පත් ඉදිරි කරන්න එක් එක් තනතුරු සඳහා වෙන වෙනම ආයුධම් පත්. ඉතින් මේ ඕගොල්ලෝ මේ පුරප්පාඩු සඳහා වෘත්තීන් කිහිපයකට ඉදිරිපත් කරනවා නම් ඒ හැම එකකටම එක ආයුධම් පත්‍රය ඕගොල්ලන්ට සඳහන් කරන්න බෑ මේක. ඉතින් ආයුධම් පත්‍රයේ ඔක්කොටම හරියන්නේ ආයුධම් පත්‍ර සකස් කරගන්න ඕන කියලා තමයි කියන්නේ. තවත් මේකත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. ආයුධම් පත ඉදිරිපත් කිරීමේදී එක් ආයුධම් පතක් සඳහා ආයුධම් පත සම්බෝධන ගාස්තු වශයෙන් රුපියල් 500ක මුදලක් ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක යොමු කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ ගිණුම් අංක තියෙන ලංකා බැංකු ගිණුමට ආයුධම් පත් එකක් ඕගොල්ලෝ දානවා නම් රුපියල් 500ක මුදලක් ගෙවීම අනිවාර්ය වෙයි කියලා ඔයගොල්ලෝ දාලා තිනවා. ආයුධම් පත විතරක් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දාන්න එපා. මේක බැඳලා ඉවරලා ආයුධම් පත ඔයගොල්ලෝ පෝස්ට් කරන්න කියන එක තමයි මේ කියන්නේ. වෘත්තීන් ගණනාවකට දානවා නම් ඒ හැම වෘත්තියකටම මේ රුපියල් 500 ගානේ මුදලක් අනිවාර්යෙන් තැන්පත් කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් නියමිත ආදර්ශ ආකෘති අනුකූල නොවන හා නිවැරදි සම්පූර්ණ නොමැති ආයුධම් තත්ත්වයේ පවතින ආයුධම කිසිදු දැනුමින් තොරව ඉතින් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මම ඕගොල්ලන්ට මුලින් උඩින් සඳහන් කර ආයුධම් පත් සකස් කර ගන්න ආකාරය කියන එක ඒක ඕගොල්ලෝ නැවතත් මේක ඩවුන්ලෝඩ් කරගෙන හොඳින් කියවලා තේරුම් ගන්න මේක ආයුධම් පත්‍ර සකස් කරගන්නේ කොහොමද කියලා. නැත්නම් මේක දන්න කෙනෙකුට කියලා ආයුධම් පත්‍රය සකස් කරගන්නවා නම් ඉතා වැදගත් කියලා ඕගොල්ලන්ට මම නැවතත් මතක් කරනවා. ආයුධම් පත් ලද බව දන්නු නොලැබේ. තැපෑලේදී අස්ථානගත ආයුධම් පත් සම්බන්ධව කෙරෙහි කිසිම වෙලම ඉතින් මේගොල්ලෝ කියන අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ටිකත් මතක තියාගන්න. මේ ආයුධම් පත්‍රය යොමු කිරීමේදී රෙජිස්ටර් තැපෑලෙන් අනිවාර්යෙන් යොමු කරන්න. නැත්නම් නිකන් දැම්මහම ඔයගොල්ලෝ කියනවා මේක අස්ථානගත වුණු තේ සම්බන්ධ කිසිදු දෙයකට වග කියන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඔයගොල්ලෝ දැනගන්න වගකීමෙන් මේක තැපැල් කරන්න. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීම සඳහා නිකුත් කරන ලිපිය ආයුධම්කරු මෙම තනතුරු සඳහා සුදුසු අභිබාධ පිළිගැනීමක් ලෙස සැලකුණු ලැබේ. ඉතින් ඒකත් ඔයගොල්ලෝට පැහැදිලි ඇති. ආයුධම් පත්‍රයේ අපේක්ෂක අස්සන රජයේ පාසල් ප්‍රධාන විශ්වවිද්‍යාල ගාමිණී සමාදාන විශ්චකාරකු දිරුම් කුමසාරිස්වරයෙකු නීතිඥවරයෙකු ප්‍රසිද්ධ නතාස්වරයෙකු විවිධ හමුදාවේ නිලධාරිකෝ විහාරස්ථානික විහාරාධිපති නාය සෝමාංශනමක් හෝ අන්‍ය ආගමික ස්ථානයක් බාර හෝ පූජ්‍ය පසල උතත්යක් දරන අය ලවා සහතික කරවා ගන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. මේක අනිවාර්යෙන් සාමාන්‍යසු කෙනෙක් ලව්ව ඔයගොල්ලෝ මේක සහතික කරගෙන යවනවන් තමයි හොඳ. මේගොල්ලෝ මේ කීප දෙනෙක්ගේ විස්තර කියලා තියෙනවා. ඒ කවුරු හෝ සහතික කරාට ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ආයුධම් පත්‍රයේ බහා එවන කවරේ වම්පස ඉහළ කෙරවලේ ඔබ ඉල්ලුම් කරන තනතුරු පාතිමක ශිල්පිය නොවන සේවා ගන්නේ තනතුර. ඉතින් ඔයගොල්ලෝ ආයුධම් පත
බහාය වන ලියුම් කාවරයේ වම්පස ඉහළ කරවරේ තනතුරේ නම සඳහන් කරන්න කියලා තියෙනවා. ඉතින් මේකට උදාහරණ වශයෙන් මේක ඔයගොල්ලෝට මේක දක්වලා තියෙනවා. මේක පොඩ්ඩක් හොඳට කියවන්න. විවෘත පදනමින් බඳවාගෙන සඳහන් කර 2020 ඔක්තෝබර් 26 දිනට හෝ මෙන්න මේක මේ කාරණේත් හොඳට මතක තියාගන්න. මේක ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා දක්වා පමණයි ඔයගොල්ලන්ට මේ ආය සඳහා අයදුම් කළ හැක්කේ. මෙන්න මෙතන තියෙනවා යවන්න ඕන ලිපිනය. ඉතින් මේ ලිපිනය ගහලා මෙන්න මේ කියන ආකාරයට හොඳින් විස්තර ටික කියවලා ඕගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක යොමු කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙතන ඊට පල්ලෙහින් තියෙන සාවද්‍ය තොරතුරු සැපීම කියලා ආයුධම් පත්‍ර ඉදිරිපත් සැලකිලිමත් නිරවද්‍ය තොරතුරු සැපිය යුතුයි. ඉතින් මේක නිවැරදි තොරතුරුම ඕගොල්ලෝ අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. මේක රජයේ රැකියාවක් නිසා අසත්‍ය තොරතුරු අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරලා වුණොත් එහෙම අවලංගු මේ ආයුධම් පත්‍රය අවලංගු කරනවා කියලා තියෙනවා. අපේක්ෂකයෙකු විසින් සපයලා තොරතුරු වැරදි හෝ අසත්‍ය බව අනාවරණය හොත් පත්වීම අහෝසි කිරීමටද පස්සේ මේක මාට්ටු වුණොත් එහෙම පත්වීම පවා අහෝසි කරනවා කියලා ඒගොල්ලෝ දන්වලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ වගකීමෙන් තමන්ගේ නිවැරදි තොරතුරු විතරක් මේ සඳහා පිල් කරන්න කියලා මම ඕගොල්ලන්ට මතක් කරනවා. ඉතින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ දෙසැම්බර් 2025 නොවැම්බර් මාස කොළඹදී පමණක් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පල්ලෙහෙන් මෙහි සඳහන් නොවන යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධ වාරමගදී විසින් තීරණය කරනු ඇත. මෙම නිවේදනයේ ඔන්න ඔය ටික තමයි මෙතන ඕගොල්ලොන්ට සැප්තැම්බර් මාසේ 25 වෙනි දින මේක නිකුත් කරපු දිනේ තියෙන්නේ. ඉතින් මේ නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 26 දිනට ප්‍රථම ඕගොල්ලෝ මේ ආයුධම් පත්‍රය යොමු කළ යුතුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔය ටික මා වැදගත්ම විස්තර ටික තමයි ඔයගොල්ලන්ට මතක් කරේ. ඉතින් මේ ගැසට් එකේ ලින්ක් එකයි ඇප්ලිකේෂන් එකේ ලින්ක් එකයි මම ඔයගොල්ලන්ට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එක විදියට ඔයගොල්ලන්ට දානවා අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා මේක මේ පිළිබඳව ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මම පැහැදිලි වෙන ආකාරයෙන් මේ සඳහා අයදුම් කරන විදිය කිව්වේ. තවදුරටත් ඔයාලට විස්තර දැනගන්න නම් මේ ටික හොඳට අරගෙන අධ්‍යයනය කරලා බලලම ඔයගොල්ලෝ මේ ආයුධම් පත්‍රය දාන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරන ගමන් තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඕගොල්ලන්ට මේක තේරුණා නම් පැහැදිලි නම් මේක ප්‍රයෝජනයක් වුණා කියලා හිතට එකඟව දැනුණා නම් ඕගොල්ලෝ අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒක අපිට ලොකු හයියක් කියලා ඕගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් වෙන දවසක හමු වීමේ බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. ඔබ හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.